අපේ අඳුරනේ මම ඔබ වහන්සේගෙන් දැනගන්න කැමතියි. අතරම මේ සම්මා තෙල් හරහා ඇයි ඔබ වහන්සේ මෙච්චර පින්කම් කරන්නේ? ඔව්. ඇත්තටම අපි ජීවිතේ දැන් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් මම හැමදාම කියන එකක් තමයි අපේ මනුස්සාත්මයක් ලබා ගන්නේ බොහෝම කලාතුරකින්. එතකොට ඒ ගත්ත මනුස්සාත්මය තුලින් අපි ප්‍රයෝජනයක් ගත්තොත් අපිට ආපස්සට හැරිලා සතුටු වෙන්න පුළුවන්. දැන් මට හම්බ වෙන මුදල් වේවා, ලැබෙන දේවල් වේවා, මගේ සුඛ විහරණය සඳහා මම යෙදෙවුවා නම් මම හිතනවා අද මම මෙතන ඉන්න අවශ්‍ය නැහැ. හැබැයි මම ආව යුතුයකමක් තියෙනවා. ඇවිල්ලා කළ යුතුය. ඔබතුමා මනුස්සාත්මයට ආවට පස්සේ ඔබතුමාට යම් පෙළ ගැස්මක් තියෙනවා. එතකොට ඒක හැමෝටම අවබෝධ වෙන්නේ නැහැ. බොහොම කලාතුරකින් කෙනෙක් අවබෝධ කරගන්න පුළුවන්. ඒ අවබෝධ කරගත්තට පස්සේ අපි ඇත්තට මේ ආව න්‍යාය යටතේ යන්න වෙනවා. එහෙම නැතුව අපිට ඒ න්‍යායෙන් පිටපයින්න බෑ. පිට පැන්නොත් මම හිතනවා ඒකට අපට සබහ දහම තුලින් දඬුවම් ලැබෙනවා. ඒ නිසා තමයි මිනිස්සු මොන කතන්දර කිව්වත් මම මගේ ගමන පිරිසිදුව ගිහිල්ලා අවසන්. මම හිතනවා මට ආයි කරන්න ලොකු බලාපොරොත්තු නැහැ. සියල්ල සම්පූර්ණ කරගෙන තියෙනවා. ඒකට තව පුංචි පුංචි දේවල් ටිකක් තියෙනවා. ඒව කරලා සමහර විට අවුරුදු 40ක් විතර වෙනකොට අපි සමාජයට දැනුම දුන්නා. අප වටා ලොකු පිරිසක් විශ්වාසයෙන් එකතු වුණා. ඒ අයටත් අපි ජීවිතේ සමහර විට ලෞකික ජීවිතේ සැපවත් වෙන්න මාවත පෙන්වලා දුන්නා. ඒ හරහා ඒ අය දැන් ලෝකෝත්තර පැත්තට හුරු වෙලා තියෙනවා. ආපස්සට හැරිලා මට සතුටු වෙන්න පුළුවන්.